ආයිබෝවන් සියලු දෙනාටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා. එක්තරා දවසක් උදේ පාන්දරක සාමාන්‍ය පාන්දර 3:00මාරට විතර මට දුරකථන ඇමතුම් කීපයක් එනවා. ඉතින් මේ පාන්දර දුරකථන ඇමතුම් වතාවක්ම එන නිසා මම ෆෝන් එක ආන්සර් කරනවා. ආන්සර් කරලා අහනකොට මට කෙනෙක් හති දාගෙන කතා කරනවා මම ඔබතුමාගේ කාර්යාලයට ඇවිල්ලා තියෙන්නේ. පුළුවන් නම් ඉක්මනටම කාර්යාලයට එන්න අපිට ලොකු හදිස්සියක් කියලා. ඉතින් මම ඒ අවස්ථාවේදී බොහොම ඉක්මනින් මට පුළුවන් ඉක්මනින් මම කාර්යාලය වෙත යනවා. එතකොට සාමාන්‍යයෙන් පාන්දර 4ට විතර ඇති මම ඔෆිස් එකට යනකොට. විශේෂයෙන්ම ඇවිල්ලා හිටපු කට්ටිය මට ලොකු කතාවක් කිව්වා. යම් යම් තැන් කීපයකින්ම ඒගොල්ලෝ නිමිති ශාස්ත්‍රය ඔස්සේ ඒගොල්ලන්ගේ භූමිය පරීක්ෂා කරගත්තා. එතකොටත් අමනුෂ්‍ය දෝෂයක් ගැන අහු වුණා. ඒ වගේම තමයි තව තවත් තැන් කීපයකින්ම අමනුෂ්‍ය දෝෂ සම්බන්ධව ඒගොල්ලන්ගේ ගෙදරට යම් යම් කතන්දර ගොඩාක් කියලා තියෙනවා. ඉතින් මෙයාලා ගොඩක් වෙලාවට මේවා විශ්වාස කරේ නැහැ. මේගොල්ලෝ සාමාන්‍ය විදියට ගෙවන්න පටන් ගත්තා. ඉතින් ඒගොල්ලෝ යම්කිසි මස් මාංශයක් ඒ කියන්නේ අපි කතා කරමුකෝ සුබ නැති මස් මාංශ జాතියක් එක්ක හරක් මස් එහෙම නැත්නම් ඌරු මස් වගේ දෙයක් ඒගොල්ලෝ ගෙදර ගෙනල්ලා ඒ කලින් මගේ ඔෆිස් එකට එන්න කලින් දවසේ මේක පිළියෙල කරලා තියෙනවා ගෙදර. එතකොට මේ ගෙදර තිබ්බ යම්කිසි බලවේගයක් ඇවිස්සීලා ඒගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක් වෙලා ඒ ප්‍රශ්නේ ගැන කියන්න තමයි මගේ ගාවට ආවේ. මොකද්ද ප්‍රශ්නේ වෙලා තිබ්බේ? මේ ගෙදර කුස්සියේ බඩු පෙරලනවලු. කිසිම වෙලාවක ගිහිල්ලා බලනකොට බඩු තිබ්බ තැනම තියනවලු පෙරලිලා නැල්ලු. විනාඩි 5ක්වත් නිදිය ගන්න හම්බෙන්නේ නැල්ලු. කවුදෝ hina වෙන සද්දයක් වගේ ඒගොල්ලන්ගේ කුස්සිය පැත්තෙන් ඇහෙනවා කිව්වා. ඊට පස්සේ එතන ගිහිල්ලා බලනකොටත් කිසිම කෙනෙක් හිටියේ නැහැයි කිව්වා. පස්සේ වහලෙට නිකන් ගල් ගහනවා වගේ සද්දයක් ඇහුණා කිව්වා. පස්සේ දොර සරණේරු ටික අර අපි කියන්නේ සාමාන්‍යයෙන් දොර අගුළු ටික අරිනවා වගේ සද්ද ඒගොල්ලන්ට එකින් එකට ඇහෙන්න පටන් ගත්තා. දැන් අපි හිතුවේ මේ කාරණා සියලු දේවල් එක්කලා ගත්තාම මේගොල්ලෝ මේ බයට වෙන්නේ නැති කියන කාරණාව තමයි මටත් දැනුනේ ඉස්සල්ලාම. පස්සේ මම මොකද කරන්නේ මම මගේ ශාස්ත්‍රානුකූලව අපේ යම්කිසි යහනක් පිළියෙල කරලා මම ඒකෙන් බලනකොට මට ඇත්තටම දැනුණා මේක යම්කිසි අමනුෂ්‍ය බලවේගයක යම්කිසි වැඩක් කියලා මට හොඳටම මේක තේරුම් යන්න පටන් ගත්තා. පස්සේ මම ඒගොල්ලන්ට ඒ අවස්ථාවේදී යම් යම් දේවල් කරලා දීලා ඒකට අවශ්‍ය කරන යම් ආරක්ෂාවක් සහ ඒවා අයින් කරන දේවල් ටික අපේ ශාස්ත්‍රානුකූලව වැඩ කටයුතු ටික සිද්ධ වුණා. මම මේ ඔයාලට විශේෂයෙන්ම කියන්න ගත්තේ මේ වගේ හදිස්සි අවස්ථාවකදී තමන්ගේ ගෙදර තියෙන්න ඕන ආයුධයක් සම්බන්ධව. ඉතින් මම අද ඔයාලට දෙනවා වටින මන්ත්‍රයක්. මොකද්ද මේ මන්ත්‍රේ? ඔයාලගේ ගෙදර අමනුෂ්‍ය දෝෂ තියෙනවා නම් ගොඩක් වෙලාවට සමහරක් අය කියනවා හවස් වෙනකොට ගෙදර ආල තඹපු ගඳ එනවා. නිකන් ගෙදර හවස් වෙනකොට කලකිරෙනවා, තනියම අඬන්න හිතෙනවා. එපා වෙන ගතිය වැඩි, කලකිරීම වැඩි, කනස්සල්ල මානසික ඍණාත්මක වීම වැඩි. මෙන්න මේ වගේ දේවල් කියනවා. එතකොට ඒ වගේ දේවල් වලට මම දෙන්නම් මන්තරයක් මේක සුවඳ කුඩු එකකට ඔබ පාවිච්චි කරන ඕනෑම සුවඳ කුඩු එකක් හොඳ සුවඳවත් සුවඳ කුඩු එකක් ලී කුඩු එහෙම දාපු නැති ව්‍යාජ මේ සුවඳ කුඩු වලට අහු වෙන්න එපා හොඳ සුවඳ කුඩු එකක් අරගෙන 108ක් ජීවම් කරන්න මම මන්තරයක් අද කියලා දෙනවා. ඒක ඔයාලගේ ගෙදර තියාගන්න. එතකොට ඔයාලට විශේෂයෙන්ම ලොකු වෙනසක් ගෙදර ගන්න පුළුවන්. නමුත් තදබල මනුෂ්‍ය දෝෂයක් වෙලාවට මාව හම්බ වෙන්න ඒ වෙලාවට දුවගෙන ඉන්න අවශ්‍ය නැහැ. මේ වගේ පුංචි සුවඳ කුඩු එකක් තියනවා නම් ඔයාට පහුවදා උදේ එළි වෙලා තමන්ගේ පවුලේ ජ්‍යොතිර්වේදියා මුණ ගැහෙනකන් එහෙම නැත්නම් තමන්ගේ පවුලේ මන්ත්‍රාචාර්යවරයා හම්බ වෙනකන් ඔයාට මේ මන්තරෙන් මේක සියල්ල බැලන්ස් කරගෙන ඉන්න පුළුවන්. මොකද්ද ඔයා ඉස්සලම ගන්න ඕන? ඔයා ගන්න කපුරු පෙති 7ක්. මේ කපුරු පෙති 7 අරගෙන ඒ කපුරු පෙති 7 වටෙන් තියලා මැද්දෙන් දාගන්න ඔයාගේ සාම්බ්‍රාණි ටික පිරිසුදු සාම්බ්‍රාණි ටික. මේ සාම්බ්‍රාණි දුම හෝ ඔයාගේ දුම් කුඩු එක එතනින් තියාගන්න. තියලා ඔයාගේ කටයි ඒ කියන්නේ ඒ තියෙන භාජනය විශේෂයෙන්ම ඔයා පිළියෙල කරගත්ත භාජනය බොහොම කිට්ටුවට ගන්න සහ ඔයාගේ කට සහ ඒ භාජනය අතර තියෙන ඕන දුර ප්‍රමාණය බොහොම ලං කරගලා තියාගන්න. ඔබගේ සුවසන අපහසුතාවයක් ඇති නොවන විදියට මේක තියාගන්න. මොකද සමහර කරන්නේ නහයට ගියොත් අපිට එක දිගට මේ මන්තරය කරන්න බෑ. ඒ මන්තරේ ඔයා මේකත් ලියා ගන්නවා නම් ඔයාගේ පුංචි මන්තර අත්පොතට හරි වැදගත් වෙයි. ඔයාගේ ජීවිතේ වෙනසක් කරගන්න ඔයාගේ පවුලේ අයගේ දියුණුව වෙනුවෙන් මේක කරන්නත් පුළුවන්. මොකද අමනුෂ්‍ය දෝෂ කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපේ දියුණුවත් අඩාල වෙනවා. ඒ වගේම තමයි ආධ්‍යාත්මික ශක්තියත් අඩාල වෙනවා. මානසික ශක්තියත් දුර්වල වෙනවා. ඔයාට මේකෙදි කරන්න පුළුවන් විශේෂයි ඔයා මේ දුම් කුඩු එක
සාමාන්‍යයෙන් ගෙදර හවසට අල්ලන්න ඔයාලට ලොකු වෙනසක් ගන්න පුළුවන්. මම මේ මන්ත්‍රය කියන්නම්. ඕං නමෝ බුද්ධාඥාය ධම්මාඥාය සංඝාඥාය අනේක යක්ෂ සේනාපතින්ගේ ආඥාය ශක්‍ර බ්‍රහ්ම විෂ්ණු මහේශ්වර ඔට්ටු අෂ්ට බහිරවයන්ගේ ආඥාය මේකුන්ට උපද්‍රා කළ යක්ෂ යක්ෂණී ප්‍රලයන්තෝ ස්වාහා. මේ මන්තරේ ඔයාගේ සුවඳ කුඩුවකට 108 වතාවක් ජීවන් කරලා අල්ලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ ගෙදර තියෙන අමනුෂ්‍ය දෝෂ යම්තාක් දුරට පහ වෙලා යයි. ඒ වගේම තමයි යම්කිසි තදබල කාරණාවකදී ඔබේ මන්ත්‍රාචාර්යවරයා මුණ ගැහෙනකන් ඔයාගේ දෛවඥයා මුණ ගැහෙනකන් ඔයාට බේරිලා ඉන්න පුළුවන් අමනුෂ්‍යයන්ගෙන් මෙන්න මේ මන්ත්‍රය තියාගන්න. මං විශේෂයෙන්ම මේ මන්ත්‍රය ඔයාලට දෙන්න හේතුව තමයි පුංචි දෙයටත් තිගැස්සෙන අපිට යම් කරදර ඇති වෙන අමනුෂ්‍යයන්ව පළවා හරින්න අමනුෂ්‍යයන්ගෙන් බේරෙන්න පුළුවන්. යම්කිසි මොහොතකට මේක ඔයාට බොහෝම වැදගත් වේවි. ඔයාගේ ගෙදරට ගෙදර උදවිය ආරක්ෂා කරගන්න. ඉතින් තවත් දවසක මේ වගේ වටිනා මන්ත්‍රයක් එක්ක අපි එනවා.